මන්ත්‍රීතුමා අපි දැන් මේ ඉන්න මේ ඉත්තදමලියේ වනරතන හිමි මාවත. ඇත්තට මේ මොකද්ද? ඇත්තටම මේක තමයි මම 526 ගංගොඩවිල මන්ත්‍රීවරයා වශයෙන් 2018 කෝට්ටේ මහනගර සභාවට පත් වුණාට පස්සේ මම කරපු මගේ ඉල්ලීම් වලින් ජනතාවගේ බදු මුදල් වලින් මම සහ ප්‍රදේශයට වටිනාම කියන මාර්ගයක්. ඇත්තටම ඒක මට හරිම සතුටුයි කියන්න. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඇත්තටම මේ තියෙන සෝමාතලගල මාවත 3 වෙනි පටුමගයි මේකේ අවසානයේ තියෙන සන්තානම් පිටිපාර මාර්ගයයි එකට යා කරපු කාර්යය තමයි මේක. එතකොට මේක නගරාධිපතිවරු 6 දෙනෙකුට වසර 30කට අධික කාලයක් කරගන්න බැරි වෙච්ච දෙයක්. ඇත්තටම ඉල්ලීම් ඉල්ලලා මේ ගමේ මිනිස්සුන්ට කිලෝමීටර් 2-3ක වපසරියකින් තිබූ මාර්ගය මේ සම්බන්ධ කරලා දීම ගැන මට සෑහෙන සතුටුයි. ඒ කියන්නේ කිසිම කෙනෙකුට මේක කරගන්න බැරුව තිබුණා. මේකේ පදිංචිකරුවන් අවසර දුන්නේ නැහැ කරන්න. ඒ කට්ටියට අඩත්තේට්ටම් කරලා ඒ කට්ටියට ඒ කියන්නේ නගරාධිපතිවරු මන්ත්‍රීවරු බිහි වුණාම සාමාන්‍ය මිනිසුත් එක්ක රණ්ඩු කරනවා වගේ තමයි මේ දේවල් ඉල්ලකට කරන්න හදන්නේ. ඉතින් මට සතුටුයි. මම මේ අපේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ නිවසේ පදිංචිකරු, ඒ වගේම මේ එහා නිවසේ පදිංචිකරු මට එක සිතින්ම අවසර දුන්නා මේ මාර්ගය හදන්න. ඉතින් ඒක නිසා මේ මාර්ගය හැදීමේදී මට ලොකු ශක්තියක් වුණා ගමේ ජනතාව මේ මාර්ගය සම්බන්ධ කරන්න. කිලෝමීටර් 2-3ක් පන්සලට සනස සමිතියට ගමන් කරපු ආදරණීය මගේ ගමේ වැඩිහිටියන්, පන්සලට ගිය උපාසකම්මලා, තාත්තලා, සනසට ගිය අපේ ප්‍රදේශවාසීන් සියලු දෙනාටම මීටර් මං හිතන්නේ 500කටත් වැඩිය අඩු ප්‍රමාණයකින් මේ ගම් දෙක මට යා කරගන්න පුළුවන් වුණා. ඒවකට මට නගර සභාවේ අපේ ගරු නගරාධිපතිතුමන් වදුර විතානගේ මැතිතුමන්, ඒ වගේම සියලු මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ නැතුව සියලු මන්ත්‍රීවරු මට සහයෝගය දැක්වුවා මේ මාර්ගය කරන්න. මේක කොන්තරත් පදනම් මත නෙවෙයි කෙරුවේ. නගර සභාවේ සෘජු ශ්‍රමයේ යටතේ නගර සභා සේවකයන්ගෙන් තමයි මෙම මාර්ගය සදා නිම කරේ. නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මේ පදිංචිකරුවන්ට මට මේ ගෙවල් කඩලා තාප්ප කඩලා මේ මාර්ගය ජනතා ඉදිරියට පත් කරගන්න දීපු එක පිළිබඳව. මගේ දේශපාලන ජීවිතයේ මගේ ගමට කරපු වැදගත්ම වටිනාම ප්‍රොජෙක්ට් එක මේක කියලා මං හිතනවා. කලදේ හරියට කරනවා යුතුයකමේ මනාපයනේ